अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु। इन्नल हम्दुलिल्लाह नहमदुहु व नस्तईनु व नस्तगफिरुहु व नऊदु बिल्लाहि मिन शुरूरि अनफुसिना व सय्यिआति अमालिना मय यहदिहिल्लाहु फला मुदिल्ल लहु व मय युद्लिल फला हादिय लहु व अशहदु अन ला इलाहा इल्लल्लाहु वहदहु ला शरीक लहु व अशहदु अन्न मुहम्मदन अब्दुहु व रसूलुहु सल्लल्लाहु अलैहि व अला आलिहि व सह्बिहि वसल्लम। या अय्युहल्लज़ीना आमनुत्तकुल्लाह हक्क तुकातिहि व ला तमूतुन्न इल्ला व अंतुम मुस्लिमून। या अय्युहन्नास इत्तकू रब्बकुमुल्लज़ी खलक़कुम मिन नफ्सिन वाहिदा व खलक़ मिन्हा ज़ौजहा व बस्स मिन्हुमा रिजालन कसीरन व निसाअ वत्तकुल्लाहल्लज़ी तसाअलून बिहि वल अर्हाम इन्नल्लाह कान अलैकुम रकीबा। या अय्युहल्लज़ी आमनुत्तकुल्लाह व क़ूलू क़ौलन सदीदा युस्लिह लकुम अअमालकुम व यग़फ़िर लकुम दुनूबकुम व मय युतिइल्लाह व रसूलहु फ़क़द फ़ाज़ फ़ौज़न अज़ीमा। व इन्न अस्दक़ल हदीस किताबुल्लाह व खैरल हदी हदीयु मुहम्मदिन सल्लल्लाहु अलैहि व अला आलिहि व सह्बिहि वसल्लम। व शर्रुल उमूरि मुहदसातुहा व कुल्लु मुहदसतिन बिदअह व कुल्लु बिदअतिन ललाला व कुल्लु ललालतिन फ़िन्नार। अम्मा बाद वाक्यान्ගෙන් ශ්‍රේෂ්ඨතම වාක්‍යයන් වනුයේ අල්ලාහගේ වාක්‍යයන් බවද මාර්ගෝපදේශයන්ගෙන් විශිෂ්ටතම මාර්ගෝපදේශයන් වන්නේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පෙන්වා දුන් මාර්ගෝපදේශයන් බවද ක්‍රියාවන්ගෙන් වඩාත් නරක ක්‍රියාවන් වනුයේ ධර්මයේ තුලට යම් යම් නවක ක්‍රියාවන් ඇතුළත් කිරීම බවද ඒ එක් එක් ක්‍රියාවන් සියල්ල අනිසි මාර්ගික අහිතකර ක්‍රියාවන් බවද එවන් සියලු ක්‍රියාවන් අනුගමනය කිරීම පිළිපැදීම නිරයට කැඳවාගෙන යන්නේ යයි නිරයට ඔබව කැඳවාගෙන යන්නේ යයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සිය සෑම දේශනාවක ආරම්භයේදීම තම අනුගාමික සහභාවරුන් හටත් මෙලොව සියලු ජනයාටත් තදින්ම අවධාරණය කර ඇති අයුරින් මාදේ උත්තරීතර උපදේශය මේ මොහොතේදී දයාබර ඔබේද මතකයේ තැන්පත් කරලීමට කැප වී සිටින්නෙමි. දයාබර මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දරු දැරියනි, අපි ඊයේ දින අවසානයේට සාකච්ඡා කළා අල්ලාහගේ සැලැස්ම අනුව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව මිහිරාජ් ගමන සම්බන්ධව ඒ සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කළේ. අල්ලාහගේ සැලැස්ම අනුව මේ මිහිරාජ් ගමන සිදු වී තිබෙන්නේ අසවල් මාස අසවල් දිනක කියා මාසයක් හෝ දිනයක් පිළිබඳව කිසිම සාධකයක් සටහනක් සාධකයක් නැහැ යනුවෙන් ඊයේ අපි ප්‍රකාශ කළා. මදීනාවට හිජරත් ගමන යෙදෙන්නට වසර 5කට පෙර කාල සීමාවකදී තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙම මිහිරාජ් ගමනේ යෙදී තිබෙන්නේ. මෙම ගමන කුමන කාරණයක් උදෙසා අල්ලාහ සැලසුම් කළේ දයත් එක් එක් අවස්ථාවලදී සිය වක්තෘවරුන්ට අල්ලාහ එක් එක් ખાસකම් සාධක සිද්ධීන් විස්මයජනක දර්ශනයක් මවා පෙන්වා තිබෙනවා. මේවා සම්බන්ධව අල්ලාහම ඔහුගේ සුද්ධ කුරානයේ අල්ලාහ සුබ්හානහු තාලා අල්ලාහගේ සුද්ධ කුරානයේ 6 වන පරිච්ඡේදෙහි 75 වෙනි වාක්‍යයෙන් පවසනවා. තම දූතයා වූ ඊබ්‍රහීම් අලයිහිස්සලාම් තුමාට එවන් එක් සාධක සිද්ධියක් පෙන්වූ ආකාරය එය මෙසේ පවසනවා. وَكَذَلِكَ نُورِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ. අහසෙහිද පොළොවේහිද ඇති ස්ථීර විශ්වාසයන් සඳහා වූ රාජධානිය අප ඊබ්‍රාහීම් හට පෙන්වූයෙමු යයි අල්ලාහ ඊබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාව උද්‍යෝගයට පත් කරවනු පිණිස එවන් එක් සාක්ෂියක් පෙන්වූ බව පවසනවා. 20 වන පරිච්ඡේදයේ ඒ වගේම 20 වන පරිච්ඡේදයේ 23 වන වාක්‍යයෙන් තම වක්තෘවරයා වූ මූසා අලයිහිස්සලාම් තුමාටත් එවැනි සාක්ෂියක් පෙන්වනු ලැබූ බව මෙසේ පවසනවා. ලිනුරියක මින් ආයාතිනල් කුබ්‍රා
විශාල වූ සාක්ෂියක් අප මූසාහට පෙන්වා දී ඇත්තෙමු යයි එම වාක්‍යයෙන් අල්ලාහ් පවසනවා. ඒ වගේම සාක්ෂියක් පෙන්වනු පිණිස තම අවසන් වක්තෘවරයාව උද්‍යෝගයට පත් කරවනු පිණිසත් මෙම මිහිරාජ් ගමන රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සාක්ෂියක් සාධකයක් බව සුද්ධ කුරානයේ 53 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වාක්‍ය පහල කරමින් අල්ලාහ් රබ්බුල් ආලමීන් මෙසේ පවසනවා. කුමද්ද? ලකත් රාමින් ආයාති රබ්බිහිල් කුබ්‍රා. අල්ලාහගේ විශිෂ්ටතම වූ සාක්ෂියක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාද දුටුවේ යනුවෙන් අල්ලාහ් පවසනවා. එසේනම් අල්ලාහ් සුබ්හානහු තාලා තම දූතයා වූ රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සාක්ෂියක් පෙන්වනු පිණිස සැලසුම් කර ගමනක් තමයි මේ මිහිරාජ් ගමන. මේ ගමන ආරම්භ වන්නේ කෙසේද? ගමනේ සැලැස්ම කුමන ආකාරයට පිළියෙල කර වූයේද යන්න අල්ලාහ් සුබ්හානහු තාලා ඔහුගේ සුභාරංචි දේව පණිවිඩ ග්‍රන්ථයේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්‍යයෙන් ප්‍රකාශ කරනවා. සුබ්හානල්ලදී අස්රා බියද්දිහි ලයිලම් මිනල් මස්ජිදිල් හරාමි ඉලල් මස්ජිදිල් අක්සල්ලසී බාරක්නා හවුලහු ලිනූරියහු මින් ආයාතිනා ඉන්නහු හුවස් සමීඋල් බසීර්. අල්ලාහ් තම දූතයාව තම වහල්ලාව මක්කාවේ මස්ජිදුල් හරාම් සිට යෙරුසලමේ පිහිටි බයිතුල් මුකද්දස් වෙත ගමනේ පළමු පියවර ක්‍රියාත්මක කළ බව ඉහත වැකියෙන් ප්‍රකාශ කරනවා. දයාබර සහෝදර සහෝදරීනි, මේ සිද්ධිය සිදු වූ ආකාරය අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයාම රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාම දීර්ඝ ලෙස විස්තර කරනවා. මම කාබා වාසල වැතිර නිදාගෙන සිටියා. මගේ දකුණු පැත්තේ හම්සා තුමා වාඩි වී සිටියා. මගේ වම් පැත්තේ මුසාබ් තුමා වාඩි වී සිටියා. ඒ මොහොතේ මම නින්දටපත් වී සිටියෙත් නැහැ. අවදිව සිටියෙත් නැහැ. අඩ අවදියෙන් සිටි මොහොතක ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා මා වෙත ලං වී මගේ උර කුහරය විවෘත කරලා හෘදය පිටතට ගත්තා. එය රන් තැටියක තබා ජම්සම් ජලයෙන් සෝදා ඥානය බුද්ධිය පුරවා නැවත උර කුහරය තුල තැන්පත් කළා. ඊට පසුව සාමාන්‍ය බූරුවෙකුත් නොවන කෝවේරි බූරුවෙකුත් නොවන ඒත් එවන් වූ වර්ණයේ සිව්පාවෙකු රැගෙන මා ළඟට පැමිණියා. මේ ආකාරව සිව්පාවා ගැන හදිස්වල සඳහන් වී තිබෙන නිසා මේ විදිහට හදිස්වල ඒ සිව්පාවා සම්බන්ධව සටහන් වී තිබෙන නිසා තුර්කි ජාතිකයන් අද බූරුවෙකුව සිතුවම් කර ඌට පියාපත් දෙකකුත් ඇඳ මේ රූපය ශාස්ත්‍රීයත්වයේ ලැබීම උදෙසා තම රටේ නිවැසියන්ට විකුණා මුදල් උපයනවා. තුර්කි ජාතිකයින් බොහෝ නිවෙස්වල මෙම පියාපත් දෙකක් සහිත සිව්පාවාගේ වර්ණවත් රූපය තුර්කියේ පමණක් නොව ඉන්දියාව හරහා පැමිණි තුර්කි ජාතික වෙළෙන්දන් විසින් ලංකාවේද මෙම සිව්පාවාගේ රූපය විකුණනු ලබනවා. වැඩිහිටි ඔබලාට මතක ඇතැයි මා සිතනවා. කුමටද මේ රූපය එල්ලා තිබෙන්නේ කියා ඇසුවොත් ඒ නිවසට ශාස්ත්‍රීයත්වයේ වාසනාව බරකත් ගෙන දෙන රූපයක් කියා වුන් පවසනවා. එය තමයිලු බුරාක් කියන සත්ව වාහනය කියා වුන් විශ්වාස කර තිබෙනවා. භක්තියෙන් පවසනවා. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මිහිරාජ් ගමන ගියේ ඒ සතාගේ පිටේලු. මෙහෙම දේවල් ඉස්ලාම් ධර්මයේ තහනම් බව වුන් දන්නේ නැහැ. ඉතින් සහෝදර සහෝදරියනි, රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කළ විස්තරය අනුව බූරුවෙකුට සමාන වූ අවර්ණ සතෙකු ඇඳ ඌට පියාපත් දෙකක්ද සිතුවම් කර මේ තමයි බුරාක් කියන වාහනය කියා විස්තර කරමින් තුර්කි ජාතිකයෝ විකුණා මුදල් උපයනවා. එය වැරදි ක්‍රියාවක්. ජලයේ වර්ණයට සමාන වූ අවර්ණයෙන් සහිත වූ ඊතා අධිවේගීව පියාඹන බුරාක්යයි නම් කරන ලද එම සිව්පාවා
මත රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නංවාගෙන ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පිටත් වුණා. මෙම බුරාක් වාහනය කොයිතරම් වේගයකින් ගියේද කියා නබිතුමාණෝ පවසන කල එය අකුණක් ගමන් කරන්නා වූ වේගයකින් ගමන් කළ බව ප්‍රකාශ කර තිබෙනවා. අපේ පියවිය ඇසින් දැකිය හැකි දුරක් එම බුරාක් වාහනය එක්වරක් තබන්නා වූ තරම් අධි වේගයක් සහිත වූ බව නබිතුමා පවසමින් මමත් ජිබ්‍රීල් තුමාත් එහි නැග ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාත් එහි නැග මක්කාවෙන් පිටත් වූයෙමි. මදීනාවට සැපත් වූ විට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පැවසුවා වාහනයෙන් බහින්න කියා. වාහනයෙන් මම බැස්සා. එහිදී රකාත් දෙකක් වන්දනය කරන මෙන් පැවසුවා. මා වන්දනය කළා. ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා ඇසුවා ඔබ දන්නවාද අප සිටින්නේ කොහෙද කියා. මා දන්නේ නැහැ කිව්වා. මේ තමයි මදීනාව. ඔබ ළඟදීම මෙහි හිජරත් පැමිණීමට නියමිතව තිබෙනවා කියා පවසමින් පෙර දැන්වීමක් කළා. ඉන්පසුව යාලි වාහනයට ගොඩවන්නේ යයි කීමෙන් ඒ කීමෙන් අනතුරුව මා බුරාක් මත නැග වාඩි වුණා. සුළු දුරක් ගමන් කළ පසු වාහනය එක් ස්ථානයක නතර වුණා. එය බයිතුල් ලහම් කියා ජිබ්‍රීල් තුමා පැවසුවා. ඒ තමයි ඉස්ලාමයේ බෙත්ලෙහෙම් කියා හඳුන්වන ස්ථානය. එහිදීද රකාත් දෙකක් වන්දනය කරන මෙන් පැවසුවා. වන්දනය අවසන් වූ පසු ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා කිව්වා මේ ස්ථානයේ තමයි ඔබට පෙර එවන ලද ඔබේ සොහොයුරා ඊසා අලයිහිස්සලාම් තුමා උපන් ස්ථානය කියා. ජේසුස් තුමා උපන් ස්ථානය කියා. නැවත අප ගමන් ආරම්භුවා. මද දුරක් වාහනය නතර කරවා ඉන් බහින්න කිව්වා. පෙර වතාවන්හි මෙන්ම එහිදීද රකාත් දෙකක් වන්දනය කරන මෙන් පැවසුවා. මා වන්දනය කර අවසන් වූ විට මේ ස්ථානය තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මූසා අලයිහිස්සලාම් තුමාව කැඳවා කතා කළ ස්ථානය. මෙය දුර්සෙයිනා යයි හඳුන්වා දීමෙන් පසු නැවත පිටත් වුණා. යලිත් කෙටි දුරක් ගෙවා යෑමෙන් පසුව බයිතුල් මුකද්දස් නැමැති ඒ ගෞරවාන්විත වූ අල්ලාහගේ නිවසට මස්ජිදයට ලං වී අපි වාහනය එහි එක් පසක නවතා ඉන් බැස්සා. ඒ ගරුසරු ලබන දේවස්ථානය තුලට පිවිසුණා. අල්ලාහ් රබ්බුල් ආලමීන් එහිදී ඊතා විශිෂ්ට වූ හාස්කමක් නබිතුමාට දර්ශනය කෙරෙව්වා. ආදම් අලයිහිස්සලාම් තුමාගේ සිට ඊසා අලයිහිස්සලාම් තුමා තෙක් මෙලොව අල්ලාහ් විසින් නෙවන ලද සියලුම වක්තෘවරුන් එහි රැඳී සිටියා. වහාම ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පැවසුවා ඔබ මේ සියලු දෙනාටම ඉමාම් ලෙස හිඳ සලාතිය මෙහෙවන්න යයි කීමෙන් අනතුරුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එය පිළිගෙන සලාතිය මෙහෙ වූ බව ප්‍රකාශ කළා. පසුව එක් තැටියක මදුපානයකුත් තව තැටියක කිරිද මට පිළිගැන්නුවා. මම කිරි තිබූ බඳුන තෝරාගත්තා. එවිට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පැවසුවා ඔබ ස්වාභාවික පානයක්ම තෝරාගෙන තිබෙනවාය කියා. මා කිරි පානය කළා. තවද මම ඒ ගමනේ යෙදී සිටි අවස්ථාවේදී එක් සිද්ධියක් දුටුවා. මක්කාවේ සිට වෙළඳාමේ ශාම් දේශය බලා කුරේෂි කණ්ඩායමේ සිටි මිනිසෙකුට අයත් ඔටුවෙකු කාන්තාරයේ අතරමං වී සිටිනු දුටුවා. මම ඒ ඔටුවාව ඒ මිනිසුන් කූඩාරම් ගා සිටි ස්ථානයට ඇදගෙන විත් එහි රඳවා තැබුවා. පියන හැර තබා එය අතර පියන හැර තබා තිබුණු ජල බඳුනක් තිබෙනවා දුටුවා. ඉන් ජලයගෙන බී බඳුනේ පියනින් වසා තබා ඒ බඳුන ආපසු මගේ ගමන ආරම්භ කළා යනුවෙන්ද නබිතුමාණෝ පැවසුවා. සහෝදර සහෝදරීනි මේ සිද්ධිය පිළිබඳව ඔබලා මතක තබා ගන්න. එය මිහිරාජ් ගමනින් පසුව එක් අවස්ථාවකදී මීට අදාළ කතා පුවතක් කීමට තිබෙනවා. ඒ නිසා මේ සිද්ධීන් දෙක මතකයේ තබා ගන්න. මේ බයිතුල් මුකද්දස් නමින් හඳුන්වන අල්ලාහගේ දේව මන්දිරය ඉස්ලාමීය ඉතිහාසයේ කොයිතරම් සුවිශේෂී වූ ඓතිහාසික සිද්ධාස්ථානයක්ද යන්න ඔබලා අමතක නොකළ යුතුයි. මේ ගැන කරුණු දැනගත යුතුයි. පෙර අප ඉගෙනගත් පාඩම් වලින් කරුණු දැනුවත් කළ මේ බයිතුල් මුකද්දස් දේව මන්දිරය පිහිටි ස්ථානයේ තමයි ඊබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමා
ශ්‍රේෂ්ඨ වූ දේවගතියකුව වක්තෘවරයෙකුව සිටිමින් ජනයාව සත්‍ය ධර්මයේ වෙත අල්ලාහගේ ධර්මය ඉස්ලාම් දහම වෙත කැඳවීම කළේ. මේ බයිතුල් මුකද්දිස් දේවස්ථානය සුලේමාන් අලයිහිස්සලාම් තුමාගේ දූත මෙහෙවරේ කාලේ තමයි ජින්වරුන් විසින් ගොඩ නංවනු ලැබුවේ. ලෝ අවසන් කාල සීමාව ලන් වෙන විටදී ඊසා අලයිහිස්සලාම් තුමා මේ බයිතුල් මුකද්දිස් දේවස්ථානයට පැමිණ දජ්ජාල්ව මරා ආජූත් මෞජූත් කණ්ඩායමද මරා විනාශ කර ලොව සියලු ජනයාව ඉස්ලාම් දහම යටතේ එක්සේසත් කරන ස්ථානයක් මෙම බයිතුල් මුකද්දස් බව ඔබලා අමතක නොකළ යුතුයි. එපමණක් නොවේ මෙම බයිතුල් මුකද්දස් දේවස්ථානය පිහිටි පලස්තීන ඉහළ අහසේ තමයි ඒ මිහිරාජ් ගමනේ දෙවන පියවර සිදු වුණේ. නබිතුමාණන්ව කැටුව ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා ගුවන්ගත වී අල්ලාහගේ රාජධානිය අභියස කරා ගමන් ආරම්භුවේ මෙම ස්ථානයේ. මේ පලස්තීන ඉහළ අහස පිළිබඳ වූ එක් අභිරහස් ප්‍රවෘත්තියක් පිළිබඳවයි මා දැන් කියන්නට අදහස් කරන්නේ. තාමත් නිශ්චිත වශයෙන් එළිදරව් නො වූ අභිරහසක්ව පවතින යාන්තමින් පුවත්පත් වලින් ජනයා අතරට කාන්දු සත්‍යයක්. මේ කොතෙක් දුරට සත්‍ය ප්‍රවෘත්තියක්ද යන්න අදටත් පරීක්ෂණ කරමින් පවතිනවා. සත්‍ය සැඟවීමට උත්සාහ ගන්නා සියල්ලන්ව අල්ලාහ් ආරක්ෂා කළ යුතුයි. ඉස්ලාමීය නොවන සහෝදර සහෝදරියන් පවා සිතා බැලිය යුතු පුදුමයක්. එමෙන්ම අල්ලාහ් සිතුවානම් කුමක් කළ හැකිව තිබුණේද? අල්ලාහගේ දූතයාව නබිතුමාණන්ව මක්කාවේ සිටම ඍජුවම කැඳවන්න තිබුණා නොවේද? අල්ලාහ් ඇයි එසේ නොකළේ? මක්කාව යනු කාබාව පිහිටි ස්ථානය. ලොව මධ්‍යම ස්ථානය බව වත්මන් විද්‍යාඥයන් පවා සනාථ කර තිබෙන සත්‍යයක්. ආදම් අලයිහිස්සලාම් තුමා වෙනුවෙන් ඉදිකළ දේවස්ථානය පිහිටි තැන තමයි පසු කලෙක ලොව සියලු ජනයාට අල්ලාහව යැදීමට කිබ්ලාව වශයෙන් නම් කිරීමට නියමිතව ඇති ස්ථානයේ සිටම තම දූතයාව කැඳවන්න තිබුණා නොවේද? එසේ නොකර බයිතුල් මුකද්දස් තෙක් කැඳවා එතනින් ඉහළට ඔසවනු ලැබුවේ යයි මේ භූමි තලයට අයත් අහස් කුසින් එපිට අහස් තලයට ඇතුල් විය හැකි මම් විවරය පිහිටා තිබෙන්නේ මේ පලස්තීනයට ඉහළ අහසෙහි පමණක් බව අද විද්‍යාඥයන් පවා මේ රහස ක්‍රමක්‍රමයෙන් හඳුනාගෙන තිබෙනවා. උඩුගුවනට ග්‍රහලෝකයන් කරා ගුවන්ගත කරන රොකට්ටු වලට කක්ෂයට ඇතුල් විය හැකි වන විමන් දොරටුව පිහිටා තිබෙන්නේ ඒ පලස්තීනයට ඉහළින් පිහිටි අහස්තලයේ පමණක් බව අල්ලාහගේ දහම ප්‍රතික්ෂේප කරන ඔවුන් මේ සත්‍ය ප්‍රසිද්ධ කිරීමට අදිමදි කරනවා. සත්‍ය ඉදිරියේ ඔවුන් නිහඬව හිස පොළොවට නැඹුරු කරගෙන සිටිනවා. නබිතුමාගේ මිහිරාජ් ගමන සනාථ වන නිසා අද බොහොමයක් නවීන විද්‍යාවෙන් සොයා ගන්නා ලද මෙතෙක් අద్භූතව අභිරහස්ව තිබූ දේවල් අලුතින් සොයාගත්තේ යයි කියතත් වසර 1400කට එපිට සුදෝ කුරාන් ග්‍රන්ථයේ සඳහන් වී තිබීම තම දූතයා හට අල්ලාහ් දැනුම් දී තිබීම ගැන ඔවුන් පුදුම විය යුතුයි. කුරානයේ සඳහන් බොහොමයක් සංසිද්ධීන් ඔවුන් නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ මගින් සත්‍යයක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. උදාහරණ රාශියක් ගෙන හැරපෑ හැකි. ඒත් එක් උදාහරණයක් මෙහිදී ඔබලාට මා පවසන්නම්. මෑතකදී සොයාගනු ලැබුවා මුහුදු ජලය ගිනිගන්නා සුළු බව. ජලය ගිනිගන්නවා යයි සිතන විට පුදුමයක් දැනෙනවා නොවේද? අල්ලාහ් ප්‍රකාශ කරනවා මේ ගොඩබිමත් මුහුදත් එකම ගිනි ජාලාවක් බවට පත් කරන බව. එදාට මුහුද ගිනිගෙන දැවෙන බව කුරානයේ කියනවා. අවබෝධ කරගත් අයහට ඒ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම හෝ ඒ පණිවිඩය අරුම පුදුම හෝ ප්‍රවෘත්තියක් නොවේ. කෙටියෙන් කියන්නේ නම් අල්ලාහම අභියෝග කරනවා හැකිනම් මේ වගේ කුරානයක් ගෙන එන්න කියා. මනුෂ්‍ය ඥාණයට ලං විය නොහැකි, ස්පර්ශ කළ නොහැකි, හාස්කම් කළ හැක්කේ අල්ලාහට පමණයි. ඉන් එකක් මේ මිහිරාජ් ගමනත්.
ඉතින් දැන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව කැඳවාගෙන ජිබ්‍රීල් අලයිහිස් සලාම් තුමා බුරාක් වාහනයෙන් ඉහළට ඔසවනු ලැබුවා. විමානගත වූ දෙදෙනා එසේ ගිය ගමන පිළිබඳව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පවසනවා. මම පළමු අහස් ගැබට පිවිසියා. ඒ අහස් ගැබ ආරක්ෂා කරන දූතයා මලායිකාවරයාගෙන් ඇසුවා, ඔබ කවුද? ඔබ සමග පැමිණියේ කවුද කියා. මම ජිබ්‍රීල් අල්ලාහ මොහුව කැඳවාගෙන එන්න කියා අනකර තිබෙනවා යයි පැවසීමෙන් පසුව ඒ මලායිකවරයා අහස් ගැබ විවර කර දුන්නා. ඊට මමත් ජිබ්‍රීල් අලයිහිස් සලාම් තුමාට ඇතුළු වුණා. එවිට මම දුටුවා එහි එක් මිනිසෙකු රැඳී සිටියා. මොහු කවුද ඔබ දන්නවාද? මොහු තමයි ඔබේ පියා යනුවෙන් ආදම් අලයිහිස් සලාම් තුමාව පෙන්වා මට හඳුන්වා දුන්නා. එවිට ආදම් තුමා මාත් සමග කතා කළා. මගේ දරුව, නුඹට අල්ලාහගේ අල්ලාහ ආශිර්වාද කරනසේක යයි මට දුආ කළා. අපි එතනින් පිටත් වී තව ඉහළට ගියා. එහිදී අපි දෙවනි අහස්තලයට ලං වුණා. එහි රැඳී සිටින මලායිකාවරයා අපව විමසා ප්‍රශ්න කළා. පෙරමෙන්ම අපි අපව හඳුන්වා දීමෙන් පසු දෙවනි අහස්තලයට ඇතුළු වුණා. එය විවර කර දීමෙන් පසුව එහිදී මිනිසුන් දෙදෙනෙකුව අපට හමු වුණා. ජිබ්‍රීල් තුමා ඇසුවා, මේ දෙදෙනා කවුරුන්දයි දන්නවාද? පළමු මිනිසාව පෙන්වා, මේ තමයි ඊසා අලයිහිස් සලාම් තුමා, ඔබේ සහෝදරයා. අනිත් මිනිසා යහියා අලයිහිස් සලාම් තුමා බව හඳුන්වා දුන්නා. එසේම තුන්වන අහස්තලයේ දොරටුව වෙත ලං වුණා. එහිද තවත් මලායිකාවරයෙක් අපෙන් ප්‍රශ්න කළා. ඔහුටද අපේ ආරමුණ කීමෙන් පසුව තුන්වන අහස් කැපට ඇතුල් වන්න අහස්තලයේ විවෘත කර දුන්නා. එහිද පිවිසෙන විට මිනිසෙකු රැඳී සිටිනු දුටුවා. ඔහු තමයි යූසුෆ් අලයිහිස් සලාම් තුමා. එතුමා පිළිබඳව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට වැඩි විස්තරයක් පැවසුවා. අල්ලාහ මෙලොව වෙසෙන අඩක් වූ ජනයාගේ රූමත් බව ඔහුට ලබා දී තිබුණා යයි මට සිතුණා. එහෙමනම් මේ ලෝකේ ජනයන් අඩකගේ ලස්සන යූසුෆ් අලයිහිස් සලාම් තුමාට පිරිනමා ඇතිනම් යූසුෆ් අලයිහිස් සලාම් තුමා කොතරම් රුවැති නබිවරයෙකු විය යුතුද? සහෝදර සහෝදරීනි, ඒ තරම් රුව සම්පතක් අල්ලාහ එතුමාට පිරිනමා තිබෙනවා. හතරවෙනි අහස් ගැබේ ඉද්‍රීස් අලයිහිස් සලාම් තුමා සිටියා. පස්වෙනි අහස් කුසේ මූසා අලයිහිස් සලාම් තුමා සිටියා. ඔහුව හඳුනාගෙන පසු කරගෙන යන විට මූසා අලයිහිස් සලාම් තුමා හඬන්නට පටන් ගත්තා. මම නැවතිලා ආපසු පැමිණ ඇයි ඔබ හඬන්නේ කියා කාරණේ විමසුවා. නබිතුමාණන් පැවසූ විස්තරය, ඒ විස්තරයේ බුහාරි ග්‍රන්ථයේ සඳහන් වී තිබෙනවා. ඔහුව මා දුටුවා. ඔහු උස පුද්ගලයෙක්. ඉදුණු කෙස් ඇත්තෙකු. ඔහුට තිරුඟු වර්ණ ශරීරයක් තිබුණේ. ඔහු හැඬීමට කාරණය විමසුවා. ඊට පිළිතුරු දෙමින් මූසා අලයිහිස් සලාම් තුමා මෙසේ පැවසුවා. අල්ලාහ මාගේ ජන සමූහයේ සිටි ජනයාට වඩා ඔබගේ ජන සමූහයේ වැඩි පිරිසක්ව ස්වර්ගයට යැවීමට නියමිතව සිටිනවා නොවේද? එය සිහි කරලා මම සතුටු කඳුළු හෙළනවා යයි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ උම්මත් වන එනම් ජන සමූහයා වන අපව විශ්වාස කරමින් මූසා අලයිහිස් සලාම් තුමා පැවසුවේ ප්‍රකාශය අල්ලාහ සැබෑවක් ලෙස ඉෂ්ට කරවන්නට අපට ආශිර්වාද කර අප සියල්ලන්ට ස්වර්ගය හිමි කර දෙත්වා කියා අපි ප්‍රාර්ථනා කරමු. ආමීන්. ඉන්ෂාඅල්ලාහ් හෙට දිනේදී ඊතුරු කොටස අපි සාකච්ඡා කරමු. ඊට පසුව රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මිහිරජ් ගමනේ ඉතිරි කොටස සම්බන්ධව හෙට දේශනාවේදී අපි සාකච්ඡා කරමු. වාහර් දවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.